සුබිම දවසක් ප්‍රාර්ථනා කරනවා IQ විස්කෝල YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. ඔන්න අද අපි අරගෙන ඔයාලා ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන් හිටපු 2025 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ ගැසට් නිවේදනයේ ඇතුළත් වීඩියෝ එක අද අපි ඔයාලට IQ විස්කෝල YouTube නාලිකාවෙන් අරගෙන ආවා. එතකොට අද මේ වීඩියෝ එකේදී මේ සම්බන්ධයෙන් සියලුම කරුණු සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි මුලින්ම මතක් කරනවා මේ සඳහා අයදුම් කරන්න තියෙන මාර්ගගත ක්‍රමයට ඒ කියන්නේ ඔන්ලයින් අයදුම් කරන්න තියෙන්නේ. ඔන්ලයින් අයදුම් කරන විදිහත් අපි ඊළඟ වීඩියෝ එකේදී ඒ කියන්නේ හෙට දිනේදී අපේ මේ වීඩියෝ එකේ ඊළඟ කොටස ඒ කියන්නේ ඔයාලා ඔන්ලයින් අයදුම් කරන්න ඕනේ කොහොමද කියන එක අපි පැහැදිලිව වීඩියෝ එකකින් ඔයාලට අරන් එනවා. එතකොට මේ වීඩියෝ එක වගේම ඒ වීඩියෝ එකත් බලන්න මේ වීඩියෝ එකෙන් ඔයා ආදර්ශයක් ගන්න, අවබෝධයක් ලබා ගන්න කොහොමද ඔයා අයදුම් කරන්න ඕනේ සහ ඔයා මොන විදිහටද මේ සඳහා සූදානම් විය යුත්තේ. ඒ වගේම ඔයාට අවශ්‍ය සුදුසුකම් මොනවද සහ සියලුම කරුණු අපි මේ වීඩියෝ එකේදී පැහැදිලි කරනවා. එතකොට මේ වීඩියෝ එක බලලා ඔයා අනිවාර්යයෙන්ම අයදුම් කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක බැලුවට පස්සේ හෙට දිනේ අපි නිකුත් කරන අපේ ඊළඟ වීඩියෝ එක ඔයා කොහොමද මාර්ගගතව අයදුම් කරන්නේ නිවැරදි ආකාරයට කියලා ඒ සම්බන්ධ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලලා මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මතක් කරනවා රජයේ රැකියාව, පුද්ගලික අංශයේ රැකියාව සහ මේ වගේ වෘත්තීය පාඨමාලා පිළිබඳ යාවත්කාලින නවතම තොරතුරු දැන ගැනීම සඳහා IQ School YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක මම නැවත වතාවක් මතක් කරනවා skip නොකර අවසානයේ තෙක් සම්පූර්ණ වීඩියෝ එක නරඹන්න. අපි යමු වීඩියෝ එකට. ගැසට් නිවේදනයේ මුලින්ම සඳහන් කරලා තියෙනවා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය එහෙමත් නැත්නම් ඔයාලා දන්න විදිහට ස්ලියට් ආයතනය සඳහා 2025 අධ්‍යයන වර්ෂයේ වෙනුවෙන් උසස් තාක්ෂණ ආයතන වලට සිසුන් බඳවා ගැනීම කියන මාතෘකාව යටතේ සඳහන් කරලා තියෙනවා. මුලින්ම සඳහන් කරලා තියෙනවා 2024 වර්ෂයේ හෝ ඊට පෙර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සාර්ථක ලෙස සම්පූර්ණ කළ අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය විසින් පවත්වනු ලබන ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ කියලා මුලින්ම සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා අයදුම් කරන පිළිවෙල. අයදුම්කරුවන් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා apply.sliat.ac.lk වෙබ් අඩවිය මගින් පමණක් මාර්ගගතව අයදුම් කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම වෙනත් ඕනෑම ආකාරයකින් අයදුම් කිරීම පිළිගන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අයදුම්කරුවන් අන්තර්ජාලය හරහා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම් කිරීමේදී මෙන්ම අන්තර්ජාලය හරහා තෝරාගත් උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා ලියාපදිංචි වීමේදී ඇතුළත් වීමේ මාර්ගෝපදේශය කියවා තේරුම් ගත යුතු අතර එහි ඇති නීති රීති සහ රෙගුලාසි අනුගමනය කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඇතුළත් වීමේ මාර්ගෝපදේශය මාර්ගගතව අයදුම්පත් සමග ලබාගත හැක කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මම ඔයාලගේ අධ්‍යයනයේ පහසුව වෙනුවෙන් මේ ගැසට් නිවේදනය සහ මාර්ගෝපදේශය කියන දෙකම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකකින් දාලා තියෙනවා. ඔයාලගේ අවබෝධය පහසුව සහ ඔයාලට පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්න. ඒ වගේම ඒවත් නැත්නම් ඔයාලට apply.sliat.ac.lk කියන වෙබ් අඩවියට ගියාමත් ඔයාලට එතනිනුත් මේ ගැසට් නිවේදනය වගේම මාර්ගෝපදේශයත් පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය විසින් පහත වගුවේ පරිදි උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා කාණ්ඩ දෙකක් යටතේ පිරිනමනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මම මෙතනදී නැවත වතාවක් මතක් කරනවා මේ අයදුම් කිරීම සිද්ධ කරන්න ඕනේ නිවැරදිම ආකාරයට මාර්ගගත ක්‍රමයට ඒ දීලා තියෙන මාර්ගෝපදේශ වලට අනුව ඒ සම්බන්ධයෙන් අපි වීඩියෝ එකක් අරන් එනවා. හෙට දිනේ අපි මේ වීඩියෝ එක අරගෙන ඔයාලට අයදුම් කිරීමේ පහසුව වෙනුවෙන්. එතකොට මේ වීඩියෝ එක වගේ මේ වීඩියෝ එකත් බලන්න කියලා මම ඔයාලට නැවත වතාවක් මතක් කරනවා. මේ දෙකම බලලා ඔයාලට හරි අවබෝධයක් අරගෙන ඊට පස්සේ ඔයා නිවැරදි ආකාරයට ඔයාගේ අයදුම් පත්‍රය යොමු කරන්න කියලා නැවත වතාවක් මම මතක් කරනවා. හරි අපි බලමු මේ කාණ්ඩ දෙක යටතේ කොහොමද අයදුම් කරන්න ඕනේ කියලා. ඉසෙඩ් ලකුණ මත පදනම් වූ ස්ලියට් අධ්‍යයන පාඨමාලා කියන එක කාණ්ඩය යටතේ සහ ලකුණු දීමේ පටිපාටිය මත පදනම් වූ ස්ලියට් අධ්‍යයන පාඨමාලා දෙක කාණ්ඩ යටතේ වර්ග කරලා තියෙනවා. එතකොට ඉසෙඩ් ලකුණු මත පදනම්ව පවත්වන පාඨමාලා ටික සඳහන් කරලා තියෙනවා. HND, HND BA, HND BF, HND E civil, HND mechanical. එතකොට දැන් මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ කෙටියෙන් ඒ කියන්නේ දැන් HND කිව්වොත් higher national diploma in accountancy and ඒ කියන්නේ ෂෝට් කරලා තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට ඔයාලට ඉදිරියේදී තේරෙයි මෙතන මොනවද හරියටම තියෙන්නේ කියලා. නොදන්නම කෙනෙක් නම් එහෙම නැත්නම් ඒක ලොකුවට හිතන්න එපා. ඔයාලට
මේ ගැසට් නිවේදන ඉදිරියට කියද්දී ඔයාලට ඒක වඩාත් පැහැදිලි වෙයි. එතකොට ඒ වගේම තමයි HND ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල්, ඒ වගේම HND QS, HND BSc, HNDT ඇග්‍රිකල්චර්, HND FT ඒ විදිහට ඉසෙට් ලකුණු මත පදනම් වූ අධ්‍යයන පාඨමාලා එක කාණ්ඩයකට වර්ග කරලා තියෙනවා. ඒ වගේම තමයි ලකුණු දීමේ පටිපාටිය මත පදනම් වූ පාඨමාලා කාණ්ඩ දෙක යටතේ තියෙනවා HND in English, HND IT, HND M, HND PM, HND THM. මෙන්න මේ කියන පාඨමාලා ටික මෙන්න මේ කාණ්ඩ දෙක යටතේ වර්ග කිරීමක් සිද්ධ කරලා තියෙනවා. අපි බලමු ඊළඟට සඳහන් කරලා තියෙනවා සුදුසුකම්ලත් අපේක්ෂකයන්ට ඉසෙට් අගය මත පදනම් වූ සහ ලකුණු දීමේ පටිපාටිය මත පදනම් වූ පාඨමාලා කාණ්ඩ දෙකෙන් උපරිම අවස්ථා 10ක් දක්වා ඔවුන්ගේ ප්‍රමුඛතාවය මත පදනම්ව උසස් තාක්ෂණ ආයතන සහ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සංයෝජනය තෝරාගත හැක කියලා. ඒ කියන්නේ ඔයාලට මේ කාණ්ඩ දෙක යටතේම උපරිම අවස්ථා 10ක් දක්වා ඔයාලට ඔයාගේ කැමැත්ත පරිදි ප්‍රමුඛතාවය මත ඔයාලට පාඨමාලා තෝරා ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා මෙතනදී. ඒ වගේම තමයි උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා වන ප්‍රවේශ සුදුසුකම් A කොටසේ සහ උසස් තාක්ෂණ ආයතන පිළිබඳ විස්තර B කොටසේ ඇතුළත් කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට අපි බලමු මේ A කොටසේ සහ B කොටසේ තියෙන විස්තර ඉදිරියේදී ඊළඟට සඳහන් කරලා තියෙනවා සුදුසුකම් ඇති අපේක්ෂකයින් රුපියල් 1000ක් ගෙවා උසස් තාක්ෂණ ආයතනවල ජාතික ඩිප්ලෝමා පාඨමාලා උපරිම 10ක් ඉහත කාණ්ඩ දෙකෙන්ම ඉල්ලුම් කළ හැක කියලා සඳහන් කරලා මතක තියාගන්න. උපරිම 10ක් ඉහත කාණ්ඩ දෙකෙන්ම ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අයදුම්පත් ඍජුවම බැංකුවට ගෙවීම සිද්ධ කරන්න ඕනේ. CDMA යන්ත්‍ර මගින් සිදු කරන ගෙවීම් පිළිගන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් ඔයා මේ ගෙවීම සිද්ධ කරන්න ඕනේ. බැංකු ගෙවීම් කොවිතාංශයේ ගනුදෙනු යොමු අංකය මාර්ගගත අයදුම්පතේ සඳහන් කරන්න ඕනේ. එතකොට මේක අපි ඔයාලට කියන්නම් මාර්ගගත අයදුම් පත්‍රය පුරවන වීඩියෝ එකේදී කොහොමද ඔයාලට සඳහන් කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි 2025 ජූලි 14 හෝ ඊට පෙර මහජන බැංකුවේ හයිඩ් පාර්ක් ශාඛාව කොළඹ 2 ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ගිණුම් අංක 0.25 2 2 1 1 33 97 613 වෙත බැර කරාම සිද්ධ කරන්න ඕනවා. එම ශාඛාවෙන් හෝ ශ්‍රී ලංකාවේ ඕනෑම මහජන බැංකු ශාඛාවක් මගින් ඔයාලට මේ ගෙවීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයා ඉන්න ප්‍රදේශයේ බොහෝ දුරට අනිවාර්යයෙන්ම මහජන බැංකු ශාඛාවක් පවතින. මේ බැංකු ශාඛාව හරහා ඔයාලට මේ ගිණුම් අංකයට මේ ශීර්ෂය යටතේ ඔයාලට ගෙවීම සිද්ධ කරලා ඒ ගෙවීමට අදාළව ඔයාලට ලබා දෙන කුවිතාංශයේ තියෙන යොමු අංකය තමයි ඔයාලට මාර්ගගත අයදුම් පත්‍රයේ සඳහන් කිරීම සිද්ධ කරන්න ඕනේ. අපි බලමු මේක ඊළඟ වීඩියෝ එකේදී කොහොමද ඔයා මේ වගේ අයදුම් පත්‍රයේ තියෙන අයදුම් පත්‍රයට ඒ අංකය ඇතුළත් කරන්න ඕනේ කියන එක. හරි ඇත්තම මේක තාම පහසු දෙයක්. හරි අපි බලමු ඊළඟ සඳහන් කරන මාර්ගගත අයදුම් පත්‍රයේ තහවුරු කිරීමෙන් පසු අයදුම් පත්‍රයේ පද්ධතිය මගින් උත්පාදිත මුද්‍රිත පිටපතක් ලබා ගන්න ඉහත භාගත කරන ලද අයදුම්පතේ අත්සන් කළ අයදුම්පත සහ ගෙවීම් ලදුපත ඔබගේ ප්‍රථම කැමැත්ත සඳහන් කර ඇති උසස් අධ්‍යාපන ආයතනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීම සිද්ධ කරන්න ඕනේ. මේක ගොඩක් වැදගත්. ඔයා මෙතනදී මාර්ගගත ඔයාගේ අයදුම් පත්‍රය පිළියෙල කරනවා. අයදුම් කරන්නේ ඔන්ලයින්. හැබැයි එතකොට එතනදී ඔයාලට ඔයාගේ අයදුම් පත්‍රය ඔන්ලයින් ෆිල් කරාට පස්සේ ඒකේ PDF එකක් විදියට ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ විදියට ඩවුන්ලෝඩ් කරගන්න PDF එක ඔයා සයින් කරලා මතක තියාගන්න අත්සන් කර අයදුම්පත සහ ගෙවීම් ලදුපත. ඒ කියන්නේ ඔයා අර සල්ලි ගෙවපු රිසිට් එක තියෙන්නේ. ඒක ඔයා අයදුම් කරන දැන් ඔයා අයදුම් කරගෙන යනකොට වගේ ප්‍රමුඛතාවය මත ඔයා දානවනේ එක කැමැති ඔයා උසස් තාක්ෂණ ආයතනයක් සහ ඔයා කැමැති පාඨමාලාවක්. එතකොට ඒ කැමැත්ත සඳහන් කරලා තියෙන ඔයාගේ ප්‍රථම කැමැත්ත සඳහන් කරලා තියෙන උසස් තාක්ෂණ ආයතනයට තමයි ඔයා ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීම සිද්ධ කරන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙන. ඒ ගැන අවධානය යොමු කරනවා. ඒ වගේ ඒක තමයි මම ඔයාලට මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ඇසට් නිවේදනයත් ලින්ක් එකකින් දාලා තියන්නේ සහ මාර්ගෝපදේශයේ ලින්ක් එකකින් සඳහන් කරලා තියෙනවා මේක වැඩිදුර අධ්‍යයනය කළ යුතු නිසා නිවැරදි ආකාරයෙන්ම ඔයාගේ අයදුම් පත්‍රය යොමු කිරීම සිද්ධ කරන්න ඕනේ මේ අවස්ථාව සඳහා. ඒ වගේම තමයි මෙම ක්‍රියාවලිය තුළදී සහ ඉන්පසුව අයදුම්පතේ තත්ත්වය කුමක්දැයි අප වෙත ලබා දී ඇති විද්‍යුත් තැපැල් ලිපිනය මගින් හෝ ජංගම දුරකථන ඔස්සේ හෝ තැපැල් මගින් හෝ අයදුම්කරුට දන්වනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මම අනිත් වීඩියෝ වලදීත් මතක් කරන විදිහට ඔයා කිසියම් දෙයකට අයදුම් කරනවා නම්
ඒ සඳහා ඔයාගේ contact details දෙනකොට ඒ කියන්නේ ඔයාගේ email address එකක් හරි ඔයාගේ phone number එකක් හරි ඔයා දෙනකොට ඔයාට ඒක බලන්න පුළුවන්. ඔයාට එන email එකක් බලන්න පුළුවන්. ඔයාට access තියෙනවා password ගන්න ඔයාගේ email address එකක් දෙන්න. දුරකථන අංකයක් දෙනවා නම් ඔයාගේ අතේ තියෙන ඔයාට WhatsApp සහ normal දෙකටම ඔයා පාවිච්චි කරන දුරකථන අංකයක් ඔයාගේ අතේ තියෙන phone එකේ number එකම දෙන්න වෙන ඒවා දෙන්න එපා. එහෙම වුණොත් ඔයාට මේ අවස්ථාවන් මගහැරෙන්න පුළුවන්. ඒ නිසා ඒකට වගේ හරිම contact details ටික දෙන්න. ඒ වගේම අයදුම්පත් බාර ගන්නා ලබන අවසාන දිනය 2005 ජූලි මාස 14 කියන දින තමයි අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හරියටම තව මාසෙකින් අයදුම්පත් බාර ගැනීම අවසන් වෙනවා. තව මාසයක වගේ කෙටි කාලයක් තියෙන්නේ. ඒ කියන්නේ ඊළඟ මාසේ 14 වෙනිදාය. පස්සේ ඔයාට අයදුම් කිරීමේ හැකියාවක් නැහැ. කිසිදු හේතුවක් මත ඔයාගේ අයදුම්පත් බාර ගැනීම සිද්ධ වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. අවසාන දිනෙන් පසුව තෝරාගත් අයදුම් කරවන්න සති දෙකක් ඇතුළත පද්ධතිය හරහා තෝරාගත් උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ලියාපදිංචිය තහවුරු කරන ලෙස විද්‍යුත් තැපෑලෙන් හෝ කෙටි පණිවිඩයක් කියන්නේ SMS එකක් මගින් හරි ඔයාට දැනුම් දීම සිද්ධ කරනවා. ඒකයි මම කිව්වේ ඔයා මෙතනදී ලබා දෙන ඔයාගේ contact details ගොඩාක් වැදගත්. ඒ කියන්නේ ඔයාට access තියෙන ඔයා ළඟ තියෙන ඔයාට view කරන්න පුළුවන් ඔයාට ඕන වෙලාවක බලන්න පුළුවන් contact details ටික ඔයා මේවට ලබා දෙන්න. ඒ වගේම ලබා දී ඇති කාල සීමාව තුළ අයදුම්කරු මාර්ගගත පද්ධතිය හරහා ලියාපදිංචිය තහවුරු නොකරන්නේ නම් ඔහු හෝ ඇය ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයෙහි කිසිදු උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා නැවත සලකා බලනු ලබන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔහු හෝ ඇයගේ අයදුම් පත්‍රය අවලංගු වෙනවා කියන එකත් සඳහන් කරලා තියෙනවා. මතක තියාගන්න අවසන් දිනයෙන් පසුව සති දෙකක් ඇතුළත පද්ධතිය හරහා ඔයාලට මේ පිළිබඳව දැනුවත් කරනවා. ලියාපදිංචිය තහවුරු කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන පද්ධතිය ඔයාලට මෙතනදී user account එකක් හදන්න තියෙනවා. අපි ඒක පිළිබඳව ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. එතකොට මේ සම්බන්ධව අවධානයෙන් ඉන්න. ඒ කියන්නේ ජූලි 14 වෙනිදායින් පස්සේ සති දෙකක් ඇතුළත ඔයාගේ ලියාපදිංචිය තහවුරු කිරීමත් පද්ධතිය හරහා සිද්ධ කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඒ සම්බන්ධව ඔයාලට සියලුම මාර්ගෝපදේශ මේ හරහා අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපිත් ඒක ඔයාලට වීඩියෝ එකෙන් ඉදිරියේදී දැනුවත් කරනවා. ඒ වගේම තමයි පාඨමාලා පවත්වන ලබන ක්‍රමවේදයේ වශයෙන් සඳහන් කරලා තිනවා පූර්ණ කාලීන පාඨමාලා සහ අර්ධ කාලීන පාඨමාලා. එතකොට අර්ධ කාලීන පාඨමාලා සති අන්තයේ තමයි පැවැත්වෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඉගැන්වීම් මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි අ, මේ සියලුම පාඨමාලා ඉගැන්වීම සිද්ධ කරන්නේ. ඒ වගේම අර්ධකාලීන පාඨමාලා අදාළ ක්ෂේත්‍රයේ රැකියා වල නියුතු අයදුම් කරුවන් සඳහා පමණයි පවත්වන්නේ කියලා සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම. එතකොට පූර්ණ කාලීන පාඨමාලා සඳහා කිසිදු ගාස්තුවක් අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. සමහර අවස්ථාවල ඔයාට කිසිම ගාස්තුවක් සමහර අවස්ථාවල කිසිම ආකාරයකින් ඔයාට ගාස්තුවක් ගෙවීමට සිද්ධ වෙනවා. පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරන කෙනෙක් නම් ඔයාට මහ පොළොව ශිෂ්‍යත්ව ආධාරය ඇතුළු විශේෂ වරප්‍රසාද කීපයකුත් මේ යටතේ ඔයාට හිමි වෙනවා. ඒ වගේම තමයි ඔයා අර්ධකාලීන පාඨමාලාවක් හදාරන කෙනෙක් නම් සමාසිකයක් වෙනුවෙන් ඔයාට යම්කිසි මුදලක් දැරීමට සිද්ධ වෙනවා. ඒ කියන්නේ සෙමෙස්ටර් එකක් වෙනුවෙන් උදාහරණයක් විදිහට ගණකාධිකරණ ඩිප්ලෝමාව සඳහා රුපියල් 17000ක් ඒ කියන්නේ එක සෙමෙස්ටර් එකකට සමාසිකයකට ඉංග්‍රීසි ඩිප්ලෝමාව සඳහා රුපියල් 17000ක් HND IT වලට රුපියල් 30000ක් උසස් ජාතික ව්‍යාපෘති කළමනාකරණ ඩිප්ලෝමාවට රුපියල් 20000ක් වගේ මේ විදිහට සමාසිකයක් සඳහා කියන එක සෙමෙස්ටර් එකක් සඳහා ගෙවීමට අදාළ මුදලක් තියෙන. ඒ වගේම අර්ධකාලීන පාඨමාලා සඳහා ආපසු ගෙවනු ලබන මුදල් තැන්පතුව රුපියල් 10000ක් කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේක ඔයාලට පාඨමාලාව අවසානයේදී නැවත හිමි වෙනවා. ඒ වගේම තමයි ලියාපදිංචිය සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා. ලියාපදිංචිය සිදු කරන අවස්ථාවේදී අවශ්‍ය අධ්‍යාපන සහ අනෙකුත් අවශ්‍ය ලියකියවිලි වල මුල් පිටපත් සහ සහතික කළ පිටපත් ඔයා අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ. මතක තියාගන්න ලියකියවිලි වල මුල් පිටපත් සහ සහතික කළ පිටපත් ඔයා ඉදිරිපත් කිරීම සිදු කරන්න ඕනේ. ඊළඟට අපි බලමු නේවාසිකාගාර පහසුකම් සම්බන්ධයෙන් උසස් තාක්ෂණ ආයතනවල නේවාසිකාගාර පහසුකම් සඳහන් කරන්න ඕන විශේෂයෙන්ම සීමිත ප්‍රමාණයක් සහ සීමිත ආයතන වල පමණයි තියෙන්නේ. ඒකත් සීමිතව ඉතාම සීමිත ප්‍රමාණයක් තමයි නේවාසික පහසුකම් තියෙන්නේ. ඒකට මෙතනදී සඳහන් කරලා තියෙන මේ සම්බන්ධයෙන් පහත සඳහන් උසස් තාක්ෂණ ආයතනයන්හි ඉල්ලීම මත පමණක් පූර්ණ කාලීන සිසුන් සීමිත සංඛ්‍යාවක් සඳහා නේවාසික පහසුකම් තමයි සැපයීම සිද්ධ කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට දෙහිවල සහ ගම්පහ කියන උසස් තාක්ෂණ ආයතනවල සිසුවියන් සඳහා පමණක් නේවාසික ආකාර පහසුකම් සැපයන මේ වගේම අම්පාර සහ කොළඹ උසස් තාක්ෂණ ආයතන සඳහා සිසුන් සහ සිසුවියන් කියන දෙපාර්ශ්වයේ සඳහාම නේවාසිකාගාර පහසුකම් සපයනවා. නමුත් ඊටාම සීමිත නේවාසිකාගාර පහසුකම් ප්‍රමාණයක් තමයි ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනවල පවතින්නේ. එතකොට
මේ සඳහා ලියාපදිංචි වන හැම කෙනෙක්ටම නේවාසිකාගාර පහසුකම් ලබා දීමේ හැකියාවක් නැහැ පවතින සීමිත සම්පත් එක්ක. හරි අපි බලමු අපි කලින් සඳහන් කරපු විදිහට ඔයාලට මෙතන දැන් අපි ඇවිල්ලා තියෙනවා ඒ කොටසට. ඒ කොටසේ ඔයාලට පුළුවන් උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා ප්‍රවේශය යටතේ පවතින පාඨමාලා සහ ඒ සඳහා ඔයා අයදුම් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද? ඒ වගේම පාඨමාලා පවතින කාලය කොච්චරක්ද? පාඨමාලා සම්පූර්ණ කරන්න පුළුවන් කාලය කොච්චරක්ද? සහ පූර්ණ කාලීන සහ අර්ධ කාලීන වශයෙන් වෙන් කරලා තියෙන පාඨමාලා සියලුම විස්තර මේ ඒ කොටස යටතේ ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මම මේ කොටසේ තියෙන එක දෙයක් විතර එක පාඨමාලා විශාල ප්‍රමාණයක් තියෙනවා. මම පාඨමාලා එකක් පමණක් ඔයාලගේ අවබෝධය සඳහා අවබෝධය සඳහා විස්තර කරන්නම් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව. ඒ කියන්නේ HNDA එක. ඒතකොට මෙතනින් ගියොත් එහෙනම් මේකේ සඳහන් කරලා දෙනවා පූර්ණ කාලීන සහ අර්ධ කාලීන කියන කාල දෙක යටතේම අධ්‍යයන කටයුතු පවත්වනවා. දෙකම වසර 4ක අධ්‍යයන කාලයක් යටතේ තමයි සිද්ධ කරන්නේ. පූර්ණ කාලීන අයදුම් කරුවන් සම්පූර්ණ කරන්න ඕනේ සුදුසුකම් තියෙනවා වාණිජ විෂය ධාරාව යටතේ ගිණුම් කරන විෂයද සහිතව උසස් පෙළ විභාගය එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි සහ ගණිතයේ විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම ප්‍රමාණවත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් මෙතනදී ඉසෙඩ් අගය මත පදනම් වෙලා විශාල තරඟකාරීත්වයක් නිර්මාණය වෙලා තියෙනවා මේ පාඨමාලාවට වර්තමානයේ වෙනකොට තියෙන වළංගුතාවය සහ ඉහළ පිළිගැනීම මත HNDA කියන ගණකාධිකරණ ඩිප්ලෝමාව සඳහා විශාල තරගයක් නිර්මාණය වෙලා තියෙනවා මේ ආයුධම්කරුවන් අතර. ඒ වගේම තමයි අර්ධකාලීන ආයුධම්කරුවන් සඳහා වාණිජ විෂය ධාරාව යටතේ ගිණුම්කරණය විෂයද සහිතව උසස් පෙළ විභාගයේ එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි සහ ගණිතයේ විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථ ලබා තිබීම සහ මෙන්න මේක ගොඩක් වැදගත්. අර්ධකාලීන ආයුධම්කරුවෙක් නම් මේ පාඨමාලා වගේම අනිකුත් පාඨමාලාවලදීත් අර්ධකාලීන ආයුධම්කරුවෙක් විදිහට ආයුධම් කරන කෙනෙක් නම් අදාළ අයදුම්කරු අදාළ ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතනයක රාජ්‍ය ව්‍යවසායක පිළිගත් සමාගමක හෝ ස්වයං රැකියාවක ඒ කියන්නේ ව්‍යවසායකයෙකු වශයෙන් ඔයා නිරතව සිටින්න ඕනේ. එතකොට කිසිම අවස්ථාවක මම ඔයාලට මෙතනදි කියනවා ඔයා මේ රාජ්‍ය ආයතනයක හෝ වෙනත් සමාගමක හෝ පිළිගත් සමාගමක හෝ රාජ්‍ය ව්‍යවසායක සේවයේ නිරත නොවන කෙනෙක් නම් ඔයා බොරුවට දාන්න එපා. කිසිම අවස්ථාවක ඔයා ස්වයං රැකියාවක නිරත වෙලා ඉන්න කෙනෙක් විදිහට අයදුම් කරලා ලියාපදිංචි වෙන්න හිතන්න එපා. එතකොට ඔයා නමුත් ඔයා ස්වයං රැකියාවක් කරන ඔයාට ඒක නීත්‍යානුකූලව ඔප්පු කරන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම කියනවා නම් ඔයාගේ නමට BR එකක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයා බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් පවත්වාගෙන ඔයා ස්වයං රැකියාවක් කරගෙන ඒ විදිහේ නීතිමය ලියකියවිලි ඔයා ළඟ තියෙනවා නම් විතරක් ඒ දේවල් දාන්න කිසිම අවස්ථාවක සාවද්‍ය තොරතුරු දාන්න එපා. ඔයා අර්ධකාලීනව අයදුම් කරනවා නම් මෙන්න මේ අයට තමයි අර්ධකාලීන පාඨමාලාව හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ රාජ්‍ය ආයතනයක හෝ රාජ්‍ය ව්‍යවසායකව පිළිගත් සමාගමක හෝ ස්වයං රැකියාවක නිරත වෙන අයට. ඒ නිසා කිසිම අවස්ථාවක අර්ධකාලීන ආයුධම් කරනකොට ඔයා වැරදි තොරතුරු සපයන්න එපා. ඔයාගේ පහසුව වෙනුවෙන් හෝ හිතලා ව්‍යාජ ලේඛන හෝ සාවද්‍ය තොරතුරු සැපයීමක් සිදු කරන්න බෑ. එහෙම වුණොත් ඔයාගේ අපේක්ෂකත්වය අහෝසි වෙලා යනවා. ඒ වගේම තමයි උසස් පෙළ විභාගයේ එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. සහ කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ විසින් පවත්වනු ලබන පහත් සඳහන් ඕනෑම සහතික පත්‍ර පාඨමාලාවක් සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒ කියන්නේ ගණක අධිගම ශ්‍රේෂ්ඨ උසස් ජාතික ඩිප්ලෝමාව ගානක ශිල්පය පිළිබඳ ජාතික සහතිකය ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ජාතික සහතිකය ගණකාධිකරණය පිළිබඳ ජාතික සහතිකය කියන දේවල් සඳහන් සම්පූර්ණ කරලා තියෙනවා නම් සහ උසස් පෙළ සාමාන්‍ය පෙළ වගේදී ගණිතය සහ ඉංග්‍රීසි සහ ගණිතයේ විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථ ලබා තියෙනවා නම් අයදුම් කිරීමේ හැකියාව තියෙන. ඒ වගේම මේ තුන්වෙනි කාණ්ඩය යටතේ ලබා දීලා තියෙන සුදුසුකම් වලත් ඔයා අනිවාර්යෙන් බාහිර අයදුම් කරුවෙක් නිසා ඔයා අනිවාර්යෙන්ම ඔයා බාහිර ආයුධම්කරුවෙක් වීමට අදාළ සුදුසුකම් නීත්‍යානුකූලව සනාථ කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා රාජ්‍ය ආයතනයක හෝ රාජ්‍ය ව්‍යවසායකව පිළිගත් සමාගමක හෝ සේවය කරන කෙනෙක් නම් ඒ පිළිබඳව නීතිමය ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනේ. ඔයා ස්වයං රැකියාවක් කරන කෙනෙක් නම් ඒ බවත් තහවුරු කරන්න නීතිමය ලියකියවිලි ඔයා අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ අපේක්ෂකත්වය අහෝසි වෙනවා. ඒක මම ඔයාලට මෙතනදී විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම තමයි සටහන් කීපයක් සඳහන් කරලා තියෙනවා. පහසල් සුදුසුකම් එකක් හෝ කීපයක් හෝ ඇති වාණිජ විෂය ධාරාවේ ඕනෑම උසස් ජාතික ඩිප්ලෝමා අර්ධකාලීන ආයුධම්කරුවෙකු මතක තියාගන්න අර්ධකාලීන ආයුධම්කරුවන් සඳහා මේක අදාළ වෙන්නේ. අනිකුත් ප්‍රවේශ අවශ්‍යතා සපුරාලන්නේ නම් සහ උසස් තාක්ෂණ ආයතනවල ධාරිතාවයේ තිබේ නම් පළමු වසරෙන් නිදහස් කර දෙවන වසර සඳහා බඳවා ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන ටික තියෙනවා නම් ඔයාලට කෙලින්ම දෙවන වසරට යන්න පුළුවන්. හැබැයි මේක අර්ධකාලීන අයට විතරයි මේක අදාළ වෙන්නේ.
ස්ලියට් විසින් පවත්වන ලබන ව්‍යාපාර පරිපාලනය ව්‍යාපාර මූල්‍ය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සහ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව සම්පූර්ණ කර තිබීම, ඒ වගේම කළමනාකරණ ක්ෂේත්‍රය පිළිබඳ උපාධියක් තිබීම, ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරී ආයතනය විසින් පවත්වන ලබන ව්‍යාපාර මට්ටම් 1 සහ 2 විධායක මට්ටම් හෝ විධායක මට්ටම් 1 හෝ 2 පදනම් සහ අන්තර්මාධ්‍ය මට්ටම් හෝ බලපත්‍රලාභී 1 සහ 2 සම්පූර්ණ කර තිබීම කියන දේවල් වලින් තියෙනවා නම් ඔයාට සහ වරලක් කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ 1 කොටස සහ 2 කොටස සම්පූර්ණ කරලා තියෙනවා නම් සහතිකලත් වරලක් ගණකාධිකරණ ආයතනයේ 1 කොටස සහ 2 කොටස සම්පූර්ණ කරලා තියෙනවා නම් ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්ප ආයතනය සම්පූර්ණ කරලා තියෙනවා නම් සහතිකලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනය විසින් පවත්වනු ලබන ආශ්‍රිත සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ විභාගය සමත් වෙලා තියෙනවා නම් ඔයාට කෙලින්ම දෙවන වසරට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් මේක ධාරිතාවයේ මත පදනම්ව තමයි ඔයාට මේ අවස්ථාවේ හිමි වෙන්නේ කියන එක සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම. ඊළඟට සටහනක් කරලා තියෙනවා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 46 90 ප්‍රකාරව බඳවා ගැනීමේ පටිපාටියන්හිදී උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව පාඨමාලාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව යටතේ ලියාපදිංචි පිළිගත් විශ්වවිද්‍යාලයක වාණිජ්‍යවේදී උපාධි සාමාන්‍ය සාමාර්ථයකට විකල්ප අධ්‍යාපනික සුදුසුකමක් ලෙස පිළිගන්නවා. මම අර කලින් සඳහන් කරපු දේ. ඒ වගේම තමයි ඒ නිසා මේ සඳහා ගොඩක් තරංකාරීත්වයක් යොමු වෙලා තියෙනවා කියන එකත් ඔයාලට මම නැවත වතාවක් මතක් කරනවා. එතකොට ඊළඟ පාඨමාලාව විදිහට සඳහන් කරලා තියෙන උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා මේක වසර දෙකමාරක් පවත්වනවා. ඒ වගේම උසස් ජාතික ව්‍යාපාර මූල්‍ය ඩිප්ලෝමා මේකත් වසර දෙකමාරක් පවත්වනවා. එතකොට මෙතනින් එහාටත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගෙන් බලාපොරොත්තු වෙන සුදුසුකම් මොනවද සහ අනෙකුත් සම්බන්ධයෙන් මම ඒ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ නැහැ. මම පාඨමාලාව විතරක් සඳහන් කරන්නම්. වීඩියෝ එක නැත්නම් තව ගොඩක් දික් වෙන නිසා උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව සිවිල් උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා විදුලි හා විද්‍යුත් උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව යාන්ත්‍රික උසස් ජාතික ප්‍රමාණ සමීක්ෂණ ඩිප්ලෝමාව ඒ වගේම උසස් ජාතික ගොඩනැගිලි සේවා ඉංජිනේරු ඩිප්ලෝමාව උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව ගොඩක් දෙනෙක් ආයුධම් කරනවා ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට ගුරු වෘත්තියට පිවිසීම වෙනුවෙන් ගොඩක් දෙනෙක් මේ සඳහා යොමු වෙලා තියෙනවා වර්තමානයේ වෙනකොට ඒ වගේම තමයි උසස් ජාතික ආහාර තාක්ෂණ ඩිප්ලෝමාව ඒ වගේම උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව. එතකොට මේවා අර්ධකාලීන සහ පූර්ණකාලීන වශයෙන් පැවැත්වෙනවා. වසර 2මාර වසර 3 සහ මේ ආකාරයේ පැවැත්වීම සිදු වෙනවා. උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමාව වසර 3ක් කාලයක් පැවැත්වෙනවා. මේ විදිහට උසස් ජාතික ව්‍යාපෘති කළමනාකරණ ඩිප්ලෝමාවත් පූර්ණකාලීන සහ අර්ධකාලීන වශයෙන් පැවැත්වෙනවා. වසර 2මාරක් කාලයක් තමයි මේ පාඨමාලා සඳහා කාලය වශයෙන් තීරණය වෙලා තියෙන. ඒ වගේම උසස් ජාතික තාක්ෂණ කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාවත් හඳුන්වා දීලා තියෙනවා වසර 3ක පාඨමාලාවක්. ඒ වගේම උසස් ජාතික සංචාරක හා සත්කාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවත් වසර 3ක පාඨමාලාවක් වශයෙන් හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම තමයි අපි දැන් මෙතනින් ගියොත් ඊළඟට අපි දෙනවා B කොටස. මේ B කොටසේදී ඔයාලට උසස් තාක්ෂණ ආයතනවල නම් ලිපිනයන් දුරකථන අංක සහ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවන් පූර්ණ සහ අර්ධකාලීන වශයෙන් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතන අංක යටතේ ඔයාලට උසස් තාක්ෂණ මෙතන 19ක් තියෙනවා ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා ඔව් උසස් තාක්ෂණ ආයතන 19ක් ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට ඔයාලට මෙතනදි පුළුවන් අර මම කලින් සඳහන් කරා වගේ ආයුධම් පත්‍ර යොමු කිරීමේ අවස්ථාවක් වෙනවා. එතකොට ඔයා ඔයාගේ ප්‍රමුඛතාවයේ මත ලබා දීපු ආයතනයට තමයි ඔයාගේ ආයුධම් පත්‍රයත් යොමු කරාම සිද්ධ කරන්න ඕනේ. එතකොට ඒ සඳහා ඔයාලට මෙතන තියෙන ලිපිනේ ප්‍රයෝජනවත් වෙනවා. දැන් අපි මෙතන උදාහරණයක් විදිහට ගත්තොත් උසස් තාක්ෂණ ආයතනයේ නම හාඩි උසස් තාක්ෂණ ආයතනය අම්පාර. ලිපිනේ සඳහන් කරලා තියෙනවා ආචාර්ය එවන් ඒ හාඩි මාවත අම්පාර. ඒකට දුරකථන අංක දෙකක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පවත්වන ලබන පාඨමාලා සඳහන් කරලා තියෙනවා. ඒකෝට මෙතනදී දැන් HND ඇග්‍රිකල්චර් කියලා සඳහන් කරලා වරහන් ඇතුලේ තියෙනවා FT. FT කියන්නේ ෆුල් ටයිම්. එතකොට HND A තියෙනවා. වරහන් ඇතුලේ තියෙනවා FT. ඒ කියන්නේ ෆුල් ටයිම්. ඒ කියන්නේ පූර්ණ කාලීන. ඒකෝට මෙතන තියෙනවා HND in අවසානයේම තියෙනවා HND in English. PT ඒ කියන්නේ part time අර්ධ කාලීන. HND IT මේකත් අපිට part time කරන්න පුළුවන් එකක්. එතකොට මේ වරහන් ඇතුලේ FT කියන්නේ පූර්ණ කාලීන PT කියන්නේ අර්ධ කාලීන විදිහට තමයි සඳහන් කරන්නේ. ඒකට ඔයා ආයුධම් කිරීම ඔයාට ආසන්නම උසස් තාක්ෂණ ආයතනය සහ ඔයා ප්‍රමුඛතාවයක් ලබා දෙන උසස් තාක්ෂණ ආයතනය මත
ඔයාට මෙතන බලා ගන්න පුළුවන් පවත්වන ලබන පාඨමාලා කොහොමද පූර්ණ කාලීනවද අර්ධ කාලීනවද මොන පාඨමාලා පැවැත්වෙනවද කියලා මේ B කොටස අධ්‍යයනය කිරීමෙන් ඔයාට හොඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඔයාට. එතකොට මම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ලින්ක් එක දාපුවාම ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා අරගෙන ඔයාට මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. බලමු තව මොනවද තියෙන්නේ කියලා. එතකොට මෙතන ගියාම උසස් අධ්‍යාපන ආයතන 19ම මේ සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා 19ම අන්තර්ගත වෙන විදිහට. හරි ඊළඟට සටහන් කීපයක් තියෙනවා අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනට පෙර අවශ්‍ය සියලුම සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය කියන්නේ SLATේ පවතින උසස් තාක්ෂණ ආයතන මගින් පවත්වන ලබන වසර 3ක් හෝ ඊට වැඩි කාලයක් සහිත පූර්ණ කාලීන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා ලියාපදිංචි වී සිටින සිසුන් 1978 අංක 16 දක්වන විශ්වවිද්‍යාල පනත ඒ කියන්නේ පනත වරින් වර සංශෝධිත යටතේ ස්ථාපිත කරන ලද රජයේ විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ප්‍රවේශ වීම සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වසර 3ක් හෝ ඊට වැඩි කාලයක් සහිත පූර්ණ පාඨමාලා විදිහට මෙතන තවත් පැහැදිලි කරනවා නම් සඳහන් කරනවා නම් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව, ඉංජිනේරු ඩිප්ලෝමාව, ඉංජිනේරු විද්‍යුත් හා විදුලි හා විද්‍යුත් සිවිල් ඒ වගේම යාන්ත්‍රික ඉංජිනේරු ඩිප්ලෝමාව ගොඩනැගිලි සේවා ඉංජිනේරු ඩිප්ලෝමාව කෘෂිකර්ම ඩිප්ලෝමාව කළමනාකරණ ඩිප්ලෝමාව සහ සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමාව කියන වසර 3කට වැඩි පූර්ණ කාලීන ඩිප්ලෝමා සඳහා ලියාපදිංචි වෙලා ඉන්නවා. ඔයාලට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව යටතේ ලියාපදිංචි ආයතන වලට ප්‍රවේශ වීමට හැකියාවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි පූර්ණ කාලීන පාඨමාලා සඳහා බඳවා ගැනීමේදී වයස අවුරුදු 23ට අඩු අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. ඒ වගේම 2024 වර්ෂයේ අධ්‍යාපන පොත් සාධිපත්‍ර උසස් පෙළ විභාගයේ සාර්ථක ලෙස සම්පූර්ණ කරපු අයදුම්කරුවන්ටත් ප්‍රමුඛතාවයක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒක මතක තියාගන්න. වයස අවුරුදු 23ට අඩු කෙනෙක් නම් සහ ඒ වගේම 2024 වර්ෂයේ උසස් පෙළ විභාගයේ සාර්ථකව සම්පූර්ණ කරපු අයදුම්කරුවෙක් නම් ඔයාට මෙතනදී ප්‍රමුඛතාවයක් ලැබෙනවා. ඒ වගේම තමයි යම් උසස් තාක්ෂණ ආයතනයක නියමිත පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා එම අධ්‍යයන පාඨමාලාවට අවම වශයෙන් සිසුන් 50ක් ලියාපදිංචි වෙලා ඉන්න ඕනේ. යම් පාඨමාලාවක් ආරම්භ කිරීමට ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක් නොමැති අවස්ථාවක එම සිසුන් පාඨමාලා පවත්වන ලබන ආසන්න උසස් තාක්ෂණ ආයතනය වෙත ස්ථානමානු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවසාන තීරණය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ තීරණය වෙනවා කියලා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි සියලුම පූර්ණ කාලීන පාඨමාලා හදාරන සිසුන් සතියේ දිනවල සහ අවශ්‍ය වුවහොත් සතියාන්ත දිනවලට දේශන සඳහා සහභාගී වීම සිදු විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අර්ධකාලීන පාඨමාලා සතියාන්තයේ පවත්වන්නේ, වගේම පූර්ණ කාලීන සහ අර්ධකාලීන පාඨමාලා පවත්වනු ලබන්නේ ප්‍රධාන වශයෙන් දේශන ශාලාගතව කියලා සඳහන් කරලා තියෙනවා. කෙසේ වෙතත් අවශ්‍යතාවය අනුව පන්ති කාමර තුළ දේශන පැවැත්වීම මෙන්ම මාර්ගගතව ඒ කියන්නේ ඔන්ලයින් දේශන පැවැත්වීමත් සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව ඒ කියන්නේ HND ඒක පූර්ණ කාලීන පාඨමාලාව පළමු වසර සහ දෙවන වසරවල අධ්‍යයන කටයුතු සතියේ දිනවලදී පමණයි සිද්ධ කරන්නේ. ඒ වගේම මේ පාඨමාලාවේ 3 වෙනි සහ 4 වන වසර සඳහා 4 වන සඳහා වන දේශන සති අන්තයේදී තමයි පැවැත්වෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි පූර්ණ කාලීන පාඨමාලාවල සිසුන් අවම වශයෙන් මාස 6ක කාලයක් අදාළ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීම සිද්ධ කරන්න ඕනේ. අර්ධකාලීන සිසුන් අදාළ ක්ෂේත්‍රයේ අවම වශයෙන් මාස 6ක ව්‍යාපෘතියක් හෝ කර්මාන්ත පුහුණුවක් ලබා ගැනීම සිද්ධ කරන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අර්ධකාලීන අයදුම්කරුවන් අදාළ ක්ෂේත්‍රයේ හැකියාවක නිරතව සිටිය යුතුයි. ඒක අපි කලිනුත් අපි වැඩි වශයෙන්ම සාකච්ඡා කරා HND ඒ ගැන කතා කරද්දී වේතන අර්ධකාලීන අයදුම්කරුවන් සම්බන්ධයෙන් අපි විශාල වශයෙන් කතා කරා. ඒකවල මෙතනත් ඒකම තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම යම් සිසුවක පූර්ණ කාලීන පාඨමාලාවකට තෝරා ගැනීමෙන් පසුව වෙනත් කිසිදු උසස් තාක්ෂණ ආයතනයක් වෙත කිසිදු හේතුවක් මත ස්ථාන මාරු කරන්නේ නැහැ කියලා මෙතන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඕනෑම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්ට කිසිදු ගාස්තුවකින් තොරව අදාළ ආයතනය විසින් ලබා දී ඇති ලියාපදිංචි වීමේ අවසන් දිනයේ සිට
දින 60ක් ඇතුළත ඔවුන්ගේ ලියාපදිංචිය අවලංගු කිරීමට අවසර දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ශිෂ්‍ය ලියාපදිංචිය සඳහා අවසාන දින පාඨමාලා සමාරම්භක ශිෂ්‍ය දිශානක වැඩසටහනට පෙර කියලා සඳහන් කරලා තියෙනවා පැහැදිලිව. මේ වගේම තමයි දින 60කට පසුව ලියාපදිංචිය අවලංගු කරන සිසුන්ගෙන් රැඳී සිටි කාලය සඳහා මසකට රුපියල් 5000 බැගින් අය කරනවා. උපරිමයේ 30000ක් දක්වා මාස 6ක් හෝ ඊට වැඩි කාලයකට පසු ලියාපදිංචිය අවලංගු කරන සිසුන්ගෙන් මෙන්න මේ ආකාරයෙන් තමයි අය කිරීම සිද්ධ කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අර්ධකාලීන පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේදී මම ඔයාලට මේ කලිනුත් සඳහන් කරා රුපියල් දසදහසක ආපසු ගෙවිය හැකි මූලික මුදල් තැන්පතුවක් ලෙස අය කරනු ලබන අතර එය පාඨමාලාව අවසානයේදී ආපසු ගෙවීම සිද්ධ වෙනවා. ශිෂ්‍යයා පාඨමාලාව අවසන් කිරීමට පෙර පාඨමාලාව හැර ගියහොත් මෙම තැන්පතුව ආපසු ගෙවනු ලබන්නේ නැහැ. ඒ වගේම ලියාපදිංචියේදී සම්පූර්ණ ගාස්තුව එකවර ගෙවන අර්ධකාලීන අයදුම්කරුවන්ට රුපියල් අයදුම්කරුවන්ට 10%ක මට්ටමකුත් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි සතියේ දිනවල සහ සතියාන්ත දිනවල පූර්ණකාලීන සහ අර්ධකාලීන සිසුන් සඳහා සමාසික අවසාන වාර විභාග පැවැත්වීම සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පාලනය වී තිබිය යුත්තේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන්. ඒ වගේම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති ඕනෑම අයදුම්කරුවෙකුගේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කරනවා. මම මේක ඔයාලට කලිනුත් සඳහන් කරා. ඒ වගේම 2025 අධ්‍යයන වර්ෂය සඳහා උසස් තාක්ෂණ ආයතන වෙත සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ තීරණය අවසන් තීරණය වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම උසස් තාක්ෂණ ආයතනවල පවතින ආසන ධාරිතාව මත පදනම්ව තමයි බඳවා ගැනීම සිද්ධ වෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මාර්ගගත වයදුම්පත් යොමු කිරීමට පහසුකම් නොමැති සිසුන්ට එම සේවාව ලබා ගැනීම සඳහා ළඟම ඇති උසස් තාක්ෂණ ආයතනය වෙතත් පැමිණීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඇත්තටම මේක ඉතාම හොඳ අවස්ථාවක් අගය කරන්න ඕන දෙයක් ඒක. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ආයුධම්කරු විසින් උසස් තාක්ෂණ ආයතනය සහ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ආයුධම් කිරීමේදී තම පදිංචි ස්ථානයට ආසන්නම උසස් තාක්ෂණ ආයතනය වෙත ආයුධම් කිරීම සුදුසු වෙනවා. ඒක මමත් ඔයාලට නිර්දේශ කරනවා. ඒ වගේම වැඩිදුර තොරතුරු සඳහා www.ca.ac.lk වෙබ් අඩවියට පිවිසලා ඔයාලට වැඩි විස්තර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මේ හැම ලින්ක් එකක්ම ඔයාලට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. නැවත වතාවක් සඳහන් කරලා තියෙනවා ආයුධම්පත් බාර ගන්න අවසාන දිනේ 2025 ජූලි 14 කියන්නේ ඊළඟ මාසේ 14 වෙනිදා තමයි අවසාන දිනය වෙන්නේ. ඊට පෙර වාගේ ආයුධම්පත් මේ නියමිත ආකාරයටම යොමු කරන්න මේ සඳහන් කරලා තියෙන මාර්ගෝපදේශයන්ට අනුකූලව. හරි එහෙනම් අදටත් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. නැවත වතාවක් මතක් කරනවා මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස අපි සාකච්ඡා කරනවා. ඔයා කොහොමද නිවැරදිව ආයුධම් කරන්න කියලා. මේ වීඩියෝ එක අපි හෙට අරගෙන එනවා ඔයාලට. ඒ නිසා දිගටම වීඩියෝ එකත් එක්ක සහ IQ School YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන් අදටත් මේ වීඩියෝ එක අවසන් කරනවා. නැවත වතාවක් මතක් කරනවා රැඳිලා ඉන්න ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරනවා සහ ඔයාලට ප්‍රායෝගිකව පැහැදිලි කරනවා කොහොමද නිවැරදි ආකාරයෙන් ඔයා ආයුධම් කරන්න ඕනේ කියන එක. හරි එහෙනම් අදටත් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේක තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. සියලුම දෙනාට සුබ දවසක්.